පින්නතුනි මොන වාගේ පින්කමක් කරලා නිමා වුණත් ප්‍රාර්ථනාවක් අපිට හරි වටිනවා. ප්‍රාර්ථනාවක් නැති හැම පින්කමක්ම ඉලක්කයක් නැතුව යන ගමනක් වගේ. ඒ ප්‍රාර්ථනා කරනකොට විවිධ විදිහට සම්මාදිට්ඨිකව ප්‍රාර්ථනාව ගොනු කරගන්න අපිට ප්‍රඥාවක් තියෙන්න ඕනේ. මොකද පින් කරලා ප්‍රාර්ථනා කරනකොට යහපතක් ප්‍රාර්ථනා කළත් අයහපතක් ප්‍රාර්ථනා කළත් ඵල දෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් පින් කරලා කොහොමද අයහපතක් ඵල දෙන්නේ කියලා. නමුත් ප්‍රාර්ථනා කරන්න වැරදි දෙයක් නම් පින්නතුනි අපි ළඟ මුදල් ගැවසෙනවා නම් ඒ මුදල් වලින් හොඳ නරක දෙකම කරන්න පුළුවන්. දැන් පින්කම කරලා පින මා සතු කරගෙනයි තියෙන්නේ. දැන් ඒ පින මට යොදන්න පුළුවන් හොඳ නරක දෙකටම. අපේ කාලේ බුද්ධාන්තරයේ අනාථපිණ්ඩික සිටුතුමාගේ බෑණක් හේම කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ චෛත්‍ය ළඟ රණින් ගෙත්තම් කළ කොඩි දෙකක් පූජා කරලා ඔහු කළේ මිත්‍යා දෘෂ්ටික පෞකාර ප්‍රාර්ථනාවක්. හැබැයි මේ ප්‍රාර්ථනාව සිටුතුමාගේ බෑණ හැටියට ඔහුට විපාක දුන්නා. අන්තිමට ඔහු නිසා සිටුතුමා බොහොම අපහසුතාවයට පත් වුණා. ඔහුත් නිරන්තරයෙන් රාජපුරුෂයෝ අල්ලගෙන ගිහිල්ලා රජුරවන්ට ඉදිරිපත් කළා. සිටුතුමාගේ ගෞරවය ගැන හිතලා රජුරව කවදාවත් කේමට දඬුවම් කළේ නැහැ. අන්තිමට සිටුතුමා කේම බුදුරජාණන් වහන්සේ ගාවට එක්ක ගිහිල්ලා කරුණු පැහැදිලි කරලා අවවාද කරන්න කියහම කේම සෝවාන් වෙලා නැතර වුණා. ඒ වගේම අපේ ශාසනයේ තවත් ඒ වගේ බොහෝ අය පිළිබඳව කරුණු සඳහන් කරනවා. ස්වර්ණ තිලකා කියන කාන්තාව එක පූජාවක් කරලා කලේ මිත්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනාවක්. මහබෝසතාණන් වහන්සේ චද්දන්ත හස්තියා වෙලා ඉන්න කාලේ මහබෝසතාණන් වහන්සේගේ දෙවැනි ඇතින්න චද්දන්ත හස්ති රාජයා එක අමනාපයක් නිසා පසේ බුදුවරුන්ට පළතුරු පූජා කරලා කලේ පෞකාර ප්‍රාර්ථනාවක්. පින කරගෙන ප්‍රාර්ථනාව කළා වැරදි විදිහට. එහෙනම් මේ සම්මාදිට්ඨිකව ප්‍රඥාගෝචරව ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒතර මේ සංඝ බ්‍රාහ්මණගේ කතාවේදී මම සඳහන් කළේ කල්යාණ මිත්‍රයන් ලබන්නෙම්වා කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා අපි ප්‍රාර්ථනා කරලා තිබිය යුතුම දෙයක්. දැන් බලන්න පින්නතුනි සංඝ බ්‍රාහ්මණතුමත් එක්ක මේ නැවේ යාත්‍රා කරන තව විශාල පිරිසක් ඉන්නවා. පසේ බුදුරජාණන් වහන්සේ ඔවුන් කවුරුවක් ගාවට වැඩියේ නැහැ. අඩුම තරමේ ඔවුන්ට පින් තිබුණේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා නැවට නගින්න. ඔවුන් වඳින්න ආවෙත් නැහැ. භාග්‍යතුන් වහන්සේ ඔවුන් ගාවට වැඩියෙත් නැහැ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ඔවුන්ට තිබුණේ නෑ. ඒ අනුකම්පාව තියෙන්නේ සංඝ බ්‍රාහ්මණට විතරයි.